මිස්ටර් බීස් එක වීඩියෝ එකකින් ඩොලර් මිලියන ගාණක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 100 ගාණක් වියදම් කරන්න ඇයි කියලා ඔයාලා හිතලා තියෙනවද? හැබැයි ඔයාලා නොදන්න ඇත්ත කතාව තමයි ඔහු මේ හැම වීඩියෝයක්ම වෛරල් කරගන්න පිටුපස තියෙන්නේ සුපිරි හොලිවුඩ් තාක්ෂණයක් සහ රහසිගත AI ටූල් කිහිපයක්. නිකම්ම කැමරාවක් කරන් වීඩියෝ කළ පලියටම කාටවත් YouTube එකේ රජ වෙන්න බෑ. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ මිස්ටර් බීස්ට් YouTube ඇල්ගොරිතම් එකට ගහපු සුපිරිම AI ට්‍රික්ස් සහ ඔහු පාවිච්චි කරන ඇඩ්වාන්ස් තාක්ෂණය මොකක්ද කියලා. ඔයාත් ලංකාවේ channel එකක් කරන කෙනෙක් නම් ඔයාගේ channel එක grow කරගන්නත් මේකෙන් ගන්න පුළුවන් පට්ටම secret ටිකක් තියෙනවා. අනිවාර්යෙන් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. Water? Absolutely. I just went ahead and went straight for the lighter. Smart. So last for shelters, we're going to be building simple debris shelters. You just have to have a good layer of تدربت على هذه المهارات منذ حوالي عقد من الزمن سأحتاج إلى فريق 但我需要召集10个人来一起收集材料，你们负责搭建，这能够提升士气。我们买了一顶儿童帐篷，幸好我的身高 cao có 1m65. Với một đống lợi thế của đội bạn, cho bạn nghĩ mình sẽ thắng được đội xanh không? Có chứ. Họ là dân chuyên đó. எங்களுக்கு பிரச்சனை இல்ல நாங்க ப்ரொஃபஷனல்ஸ் தான் ஓகே Yeah. சரி கொஞ்சம் கொஞ்சமா வருது. පළවෙනි රහස තමා මල්ටි ලැන්ග්වේජ් ඔඩියෝ. ඔයාලා දන්නවත් දැන් මිස්ටර් බීස්ගේ වීඩියෝ ලෝකේ ඕනම රටක කෙනෙකුට තමන්ගේ භාෂාවෙන් බලන්න පුළුවන් කියලා. කලින් ඔහු මේකට වෙන වෙනම channel හැදුවා. හැබැයි දැන් YouTube එකේ යන ඔඩියෝ ට්‍රැක් විශේෂාංගය හරහා එකම වීඩියෝ එකට භාෂා 15කට වඩා ඇතුළත් කරලා තියෙනවා. මේ හැම භාෂාවකටම පරිවර්තනය කරන්න සහ ඒ රටවල් වලට ගැලපෙන වොයිස් ඕවර් එක දෙන්න. ඔහුගේ ටීම් එක පාවිච්චි කරන්නේ අතිශය දියුණු AI වොයිස් ක්ලෝනින් සහ ඩබින් තාක්ෂණයක්. 11 labs වගේ ලොකු AI සමාගම් එක්ක එකතු වෙලා තමයි ඔවුන් මේ වැඩේ කරන්නේ. මේකෙන් වෙන්නේ මොකද්ද? ඇමරිකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේ ලංකාවේ බ්‍රසීලයේ ඉන්න හැම views කෙනෙක්ම මිස්ටර් බීස්ගේ වීඩියෝ එක දාපු ගමන් ක්ලික් කරනවා. ඒකෙන් මුළු ලෝකෙම ඔහුගේ ඔඩියන්ස් එක බවට පත් වෙනවා. දෙවනිසා වැදගත්ම රහස තමා thumbnail magic එක. YouTube එකේ වීඩියෝ එකක් වෛරල් වෙන්න නම් CTR එක උපරිම වෙන්න ඕනේ. මිස්ටර් බීස්ට් ඒක සම්මුඛ සාකච්ඡාවකදී කිව්වා. ඔහු ඒක වීඩියෝ එකක් වෙනුවෙන් thumbnail 20ක් 30ක් විතර ඩිසයින් කරනවා කියලා. ඔවුන් මේ thumbnail වල තියෙන lighting සහ background සුපිරියටම හදන්න Photoshop AI පාවිච්චි කරනවා වගේම මෑතකදී ඔවුන් පට්ට පරීක්ෂණයක් කළා. ඔවුන් AI පාවිච්චි කරලා මිස්ටර් බීට්ගේ කට ඇරලා තියෙන හිනා වෙනුවට කට වහපු සංසුන් හිනාවක් thumbnail එකට දැම්මා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මොකද උනේ කියලා. ඒ පුංචි AI වෙනස නිසා විතරක් වීඩියෝ එකේ views මිලියන ගානකින් වැඩි වුණා. මොකද YouTube එකේ තියෙන AB testing system එකෙන් මිනිස්සු වැඩිපුරම ක්ලික් කරන්නේ මොන thumbnail එකටද කියලා AI එකෙන් real time track කරනවා. තුන්වෙනි රහස තමයි රිටෙන්ෂන් එඩිටින්. එහෙමත් නැත්නම් ප්‍රේක්ෂකයා වීඩියෝ එකට බැඳ තබා ගැනීමේ තාක්ෂණය. ඔයාලා මිස්ටර් බීස්ට්ගේ වීඩියෝ එකක් බලද්දි හොඳට බලන්න හැම තප්පරයක් එකහමාරකට හෝ දෙකකට වරක් ස්ක්‍රීන් එකේ මොකක් හරි වෙනසක් වෙනවා. එක්ක zoom වෙනවා, එහෙම නැත්නම් sound effect එකක් එනවා, එහෙමත් නැත්නම් text animation එකක් එනවා. මේකට editorsලා කියන්නේ ඩෝපමේන් එඩිටින් කියලා. මේකෙන් මිනිස්සුන්ගේ මොළයට තප්පරයෙන් තප්පරයට කුතුහලයක් දෙන නිසා වීඩියෝ එක බෝරින් නැතුව බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි විෂුවල් ක්වොලිටි එක ගන්න උන් හොලිවුඩ් ෆිල්ම් වලට පාවිච්චි කරන රෙඩ් V Raptor 8K වගේ කැමරා සිස්ටම් සහ සුපිරි ස්ලෝ මෝෂන් ගන්න Phantom Flex 4K වගේ ලෝ මිල අධිකම කැමරා තාක්ෂණයක් වගේම කස්ටම් FPV drones උපරිමයෙන්ම පාවිච්චි කරනවා. ඉතින් ලංකාවේ ඉන්න අපිට මේකෙන් ගන්න පුළුවන් පාඩම මොකද්ද? අපිට මිස්ටර් බීස්ට් වගේ කෝටි ගණන් වියදම් කරන්න සල්ලි නැති වෙන්න පුළුවන්. හැබැයි ඔහු පාවිච්චි කරන මේ concept ඒ කියන්නේ හොඳ thumbnail එකක් හදාගන්න Photoshop AI පාවිච්චි කරන එක 11 labs වගේ tools වලින් අපේ වීඩියෝ වෙනත් භාෂාවලට හරවන එක සහ වීඩියෝ එක බෝරින් නැතුව fast paced editing කරන එක අපිට අපේ ෆෝන් එකෙන්ම හෝ කම්පියුටර් එකකින් නොමිලේම කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඔයාලගේ channel එකේ මේ වගේ ටෙක් සහ AI උපක්‍රම පාවිච්චි කරන්න පටන් ගන්න. මිස්ටර් බීට්ගේ වගේ තවත් රහස් සහ අලුත්ම AI tool ගැන මේ වගේ සිරාම ටෙක්නිකල් වීඩියෝස් ඉදිරියට බලන්න. දැන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.